බලන්නමයි ලස්සන ගානක් තියෙන්නේ. අපිට කියනවා මෙන්න මෙහෙම රූපයක් දීලා OCB යගේ කීයද කියලා. OCB. අන්න මෙන්න මේක තමයි OCB කියන්නේ. බලන්න ඔයාලට මේක සමාන්තරාශ්‍රයක් වගේ පේනවද? නෑ එහෙනම් පෙවුනොත් අවුල් ඈ. එහෙනම් පේන්න බෑ. මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන ලක්ෂණ හතරක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සම්මුඛ පාද සමානයි නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. දෙවෙනි එක සම්මුඛ කෝණ සමානයි නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. තුන්වෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. හතරවෙනි එක චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියන්න අපිට පුළුවන්. ඒ ලක්ෂණ හතරින් එකක් හරි තෘප්ත කරනවද මෙතන? නෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ABCO කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. බෑ. එහෙම ගන්න බෑ. AO කියන්නේ OD කියන්නේ එකම වෘත්තයේ අරයන්. එහෙනම් 142 දෙකට බෙදපුවම කීයද? එකක් 70යි. ඇයි මේ සමාන්තර රේඛා දීලා තියෙන්නේ? ඇයි මේ රේඛා සමාන්තරයි කියලා දීලා තියෙන්නේ? මේ කෝණයයි ත්‍රිකෝණ දෙකක් කියලා පේන්න ගන්නව නේද? හේතුව AO පාදයට BC පාදය සමාන්තරයි නේද? එහෙනම් මෙන්න මේ දෙක මිත්‍රකෝණ වෙනව නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් 110 ධන මෙන්න මේක OCB අපිට අවශ්‍ය කෝණය OCB සමානයි කියනද? අපි දන්නවා මිත්‍රකෝණ යුගලයක අංශක 180යි. OCB ව තනි කරගත්තොත් අපිට එනවා අංශක 70යි.